වෙනම දැන් මේ වෙලාවෙ ඉඳන් ටික වෙනම දාන්න. ඊට පස්සේ දෙන්න පුළුවන්. හරි. මොකද්ද? ඔන්න අපිට මේ බලා ගන්න. ෂයි එක දාලා නැහැ බලා ගන්න. තව දවස් 100යි. ඔයා මම හම්බෙනකොට කොහොමද දවස් 100 වෙනවයි. අය හම්බෙන්නේ බෞද්ධයන් ළමයි ඉරිදට හොස් අප නගහරුවා දන්න ඒකයි මේ කියන්නේ. තව දවස් 100යි. හරි. හරිද? අපේ මේකත් එක්ක පටන් ගන්නවා අලුත් වැඩේ. හරි. පැහැදිලිද? එසේ ප්‍රශ්න ලියන්න ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා. මේක ඇතුලේ තියෙන්නේ මේක ෆිසිකල් කන්තිකෝ කොහේ පන්තික මේක මම දන්න තරමින් කිසිම ගුරුවරයෙක් කරලා නැහැ. මම දෙන්නේ වැඩේ. හරිද? ලංකාවේ පළවෙනි වතාවට කියලා මම කියනවා. කවුරුහරි ඉතින් කොපි කරව මට කමක් නැහැ. 20යි 20 20යි 25 ඔබාන පාස් පේපර්ස් තියෙන කට්ටිය හැමෝම මැනුවල් අතර ගන්න ඕන. සොෆ්ට් කොපි තියාගන්න බෑ, හાર્ඩ් කොපි තියාගන්න ඕන. පොත තිබ්බත් ඊට කලින් ඒවා තිබ්බත් කමක් නැහැ ඒක ඇතුලේ. අනේ අපේ සමහර ළමයි ඉන්නවා සර් මේ පෞගේ පරණ ඒවාත් තියෙනවනේ 15 ඉඳලා ඒ හින්දා පොත දෙකට කපන් එන්නද කියලා. කපලා මම කියන්නේ ගොන් වැඩ කරන්න එපා ඒක තියාගන්න. මට ඕනේ මේ සෙට් එක. හරි. බලා ගන්න. හරිද? එසේ ප්‍රොජෙක්ට් එකේ ෆස්ට් වීක් එක කවද්ද ස්ටාර්ට් වෙන්නේ? අද සිට. අද කවද්ද? 4:28. 4:28 සිට අපි හම්බෙන්නේ කවද්ද? 5යි 4ද? 5යි 4ද? සංකල්ප කියන්නේ 5යි 5ද 5යි 4ද? මේයි පළවෙනිද සිකුරාදා 5යි 5. 5යි 5. ෆස්ට් වීක් එක. හරි? මේ එසේ ප්‍රොජෙක්ට් එක හරියට බලා ගන්න. හරිද? සෙකන්ඩ් වීක් එක එනවා. මට ටක් දාලා කවුරු හරි සපෝට් කරන්න. 5යි 5 ඉඳලා තර්ඩ් එක එනවා. හරිද? 18 19 දැනට මම ඕම කරන්න පොඩ්ඩක් අපේ පළවෙනි වැඩේ තමයි වාගේ පාස්ට් පේපර්ස් මේ අවුරුදු 6යි වසර කීයක් තියෙනවද 6යි අවුරුදු 6යි පාස්ට් පේපර්ස් වල ඔයා මුලින්ම කරන්න ඕන පුතේ ෆස්ට් වීක් එකේ වාගේ ප්‍රොජෙක්ට් එක තමයි හරිද මතක තියාගන්න සමීකරණ හරි සමීකරණත් එක්ක සමහර අවස්ථාවල මේක ඇතුලේ තියෙනවා මොනවද? බැංකු සැසඳුම් තියෙනවා. සමහර වෙලාවට සමීකරණයට වමුණලා තියෙන්නේ. පැහැදිලිද? තේරුණාද? සමීකරණ තුන්වෙනි අභ්‍යාස විශේෂයෙන් තියෙන්නේ. බැංකු සැසඳුම තෝක ඇතුලේ තියෙන්නේ. හරි. ඊළඟ කෙනා මූලික පොත් හරි මූලික පොත් සාමාන්‍යයෙන් ටක් දාලා මම හිතනවා අක්කලා දෙන්න තුන් දෙනාට මට සපෝට් එකක් දෙන්න පුළුවන් වෙයි කියලා එක්කෙනෙක් ගන්න සිලෙක්ට් කරන්න පියුමි සමීකරණ ගණන් අංක ටික කියන්නේ 2000 ගාන ඉඳලා තියෙනවා මට ඉස්සරහට දාගත්තා හැකි ඔයා හොයන්න බැංකු සැසඳුම් වල තියෙනවා නම් කවුද ටක් ගාලා ඉස්සරහම එක්කෙනෙක් ගමු චමත් කදිනවා නේද පෙරලන්න පුළුවන් දරපඩ ගාලා ඔයා මූලික පොත් වල ඒවා ටක්දාලා මට කියන්න මේ ගණනුත් එක්ක ඒ කියන්නේ තියෙන ප්‍රශ්නෙත් එක්ක කියන්නේ මේ ප්‍රශ්න කියන්නේ සමීකරණ 20 3 21 අනිත් දෙන්න හොයලා තියන්න 3
22 මම හිතන්නේ ඔක්කොම 3 තියෙන්නේ කියලා සමීකරණ. මම මෙහෙම ගන්න ඒක ලේසියිනේ. හරිද? සමීකරණ කියලා කියන්නේ තුන්වන අභ්‍යාස ප්‍රශ්නය. අය මේ කොල්ලෝ එහෙම යන්චුන් දාන්න එපා. හොයලා දීලා තියෙන ප්‍රශ්න තියෙන තැනත් එක්ක ඈ. තුන්වෙනි එක. හරි. බැංකු සල්ලු මොනවාගේ තියෙන්නේ? 21 තියෙනවා. 21 3. 21 3 චමෝඩ 3 ඇතුලේ තියෙන්නේ. 21 තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ ඇතුලේ. අය මොකෙද තියෙන්නේ? පොඩ්ඩක් තරුෂි අරන් මේ මෙතනින් පස්සේ තියෙන පාඩම් වල ඔයා බලන්න වැරදි නිවැරදි කිරීම උපලෙච්චර ගණන් තියෙන මොකද කියලා. වැරදි නිවැරදි කිරීම උපලෙච්චර ඔයා හොයන්න. සංකල්පන තනි පුද්ගල නැහැ. නිෂ්පාදන ඇවිල්ලා නැහැ සාමාන්‍යයෙන්. අසම්පූර්ණ ටික ඔය දෙන්න හොයන්න. අසම්පූර්ණ තියෙන ටික අරන් කොලේක ලියා ගන්න ටක් ගාලා. හවුල් ව්‍යාපාර ප්‍රශ්න ටික අසානි ලියන්න. හවුල් ව්‍යාපාර ප්‍රශ්න ටික අසානි ලියන්න. ඔයා ගන්නද පොතක්? නැද්ද? අදින්න එකතු වෙලා හවුල් ව්‍යාපාර ප්‍රශ්න ටික කොලේක ලියන්න ටක් ගාලා ඔය පෑනෙක උඩ. ටක් ගාලා කියන්නේ. බැංකු සඳු චමෝදා. එච්චරද? මේ අවුරුදු 6ටම තියෙන බැංකු සඳු මොකේ විතරයි වෙලා තියෙන්නේ. එල්ල. මූලික සටහන් පොත්. මම කියන්නේ කොහොම? 20 කීවෙනි එකද? 4. 4 ආයන්නද ආයන්නද? ඒකත් බලන්න වෙනවා. ආයන්න. 20 ආයන්න. 4 ආයන්න. 21 හරි. ආවෙන්න. මේක විතරම මට කියලා ඉන්නකො අනිත් කට්ටිය හොයන්න එපා. 4 ආයන්න. මේක ටක් ගාලා කවුරු හරි තව බලලා කියන සපෝට් එකට මම මෙතනින් වැඩි ඉවර කරන්න. ඊටු ටික මම හයලා ගෲප් එකට දාන්නම් ලියලා. චමෝදයි පිමි එක ලියලා දෙනවා මට. ඈ 22 4 ආයන්නද ආයන්නද? ආයන්න. 23 4 ආයන්න. මේ පිරිවි ළමයි වෙනුවෙන් මේව ලියන්නේ 24 4 25 4 ආය නෑ නේ එතනින් කියන් කංගාලා 24යි 25යි 24 අයන්න මෙයාගෙත් අයන්නද අයන්න හරි බලන්න ළමයි බලාගන්න වැඩේ හරි මම ෆස්ට් වීක් එක විතරක් දීලා තියෙනවා සෙකන්ඩ් එකයි තර්ඩ් එකයි මේ ටික කවර් කරනකම් ඉඳලා බලන්න හරි ගෲප් එකට දාන්නම් බලන්න හරි මේ තියෙන්නේ ෆස්ට් වීක් එකට අදාළ ගණන් මෙතන කීයක් තියෙනවද 6යි ඒ 6 ඇතුලේ මේක කවර් වෙනවද ඔව් ඒකත් ඒක ඇතුලේනේ 6යි 7යි 8යි 9යි 10යි 11යි 12 ගණන් කීයද 12යි තේරුණාද පැහැදිලිද කතාව මෙතන ගණන් 12ක් තියෙනවා ඔයාට ඔයාගේ සාමාන්‍ය කාර්යයන්ට අමතරව තව 6ක් එකතු වෙනවා හරිද ඔයාලා ඔය බලපෑක ඇතුලේ වැරදි නිවැරදි කිරීම උපරිතර පාලලා තිබුණාද ඔය ගණන් ටික ඇතුලේ නෑ ඒක ආයන්නේ තිබුණාද මේ හතරේ බලන්න ඒව කවර් කරලා තියෙන්නේ කොහෙද කියලා ඒක කියන්න පුළුවන් ප්‍රශ්න තියෙන ටික 20 තිබුණේ නැහැ 21 4 ආයන්න බලලා ඉතින් කියන්න ටක් ගාලා. එතකොට මේක එකපාර තෝරගෙන ගිහින් බලන්න පුළුවන්. 20 නෑ 21 තියෙනවා. පාස් පේපර් පොත් ගේන්න කිව්ව උකට තමයි. ඒ පරිවත් පෙරලා ගන්න පුළුවන් තව මොනවද? 22 නෑ. 23
මේක වීක් සාමාන්‍යයෙන් සති 4කින් ඉවරයි වැඩේ ඈ. 24 24 නෑ. වැරදි නිවැරදි කිරීම උපලිජර පාලන නෑ. 25 නැද්ද 25? වැරදි නිවැරදි කිරීම උපල දැන් කොල්ලන්ට තියෙන ප්‍රශ්න මුංගේ තියෙන අමු කම්පලකන්නිකම කියන්නේ ප්‍රශ්නේ එන්නේ මොකෙන්ද කියලා තුන් හොයාගන්න දන්නෙත් නෑ. හැබැයි ඉතින් කයයි අනිත් පැත්තේ ගමයි විතරයි තියෙන්නේ. වැඩක් නැහැ කියලා ප්‍රශ්නේ නේකවත් පේපර් එකක්වත් නැහැ. ඕකෙන් භාගයක් වුණා පාස්වර්ඩ් පොත් ටිකවත් නැහැ. කියන්න පුතේ ටක් දාලා 23 නැහැ 24 25 ටක් දාලා කියන්න 24ත් නැහැ 25 හොයන්න 25ක් නැහැ කියන්නේ 26 සෝදානම්ව සිටිය යුතුයි. ශේෂ සස්දුම් ප්‍රකාශනයක් එහෙම බලන්න 25 තියෙනවද කියලා. තිබ්බොත් පොඩි chance එකක් තියෙනවා. තිබ්බේ නැහැ කියලා මතකයිලු. පේපර් එකේ තියෙන හොයාගන්න බැරි සීන් නැති මේෂා. වැරදි නිවැරදි කිරීම උපලජර පාලන, ණය ගැති ණය හිමි පාලන. තියෙනවද? නැහැ. තිබුණේ නැහැ. නැහැ. එහෙනම් හරි. ඔච්චරයි තියෙන්නේ. හරි. ඔන්න ඔයාට තියෙන වැඩ ටික මතක තියාගන්න. ප්‍රශ්න අංක 3 මේක ඇතුලේ කවර් වෙනවා. 1යි 2යි මෙතන 6යි 12යි 13යි ප්‍රශ්න තියෙන්නේ. මේ දෙන්න මේක ඇතුලේ තියෙන්නේ. එමෙ නැත්තුනේ. ඔව් 13යි. තවත් එකක්. පුරෝකථනය කිරීම පේපර් එකේ මතක තියාගන්න. මෑත 21කින් පසු 22 23 24 25 දක්වා වැරදි නිවැරදි කිරීම උපලෙජර පාලන වලින් ඇවිල්ලා නැහැ. 26 අවුරුද්දේ සම්භාවිතාවයේ 80කට වඩා වැඩි ප්‍රතිශතයක් තියෙනවායි කියලා තේරෙනවා. වැරදි නිවැරදි කිරීම උපලෙජර පාලන වලින් අමරලා දෙන්න. ණය ගැති ණය හිමි පාලන ගිණුම මේ ශේෂලයිස්තු වලට අදාළ තොරතුරු ටිකක් දීලා ඒකේ මෙන්න මේ වැරදිත් වෙලා තියෙනවා කියලා මෙහෙම දීලා ආයන්න කොටසක් වගේ එන්න ඉඩ පුළුවන්. ඇහුණාද? මං කිව්වේ. හරිද? මේ කතා කරගෙන යනකොට තේරිච්ච එකක් ඕනෑම නෝට් එකක් දාලා තියාගන්න. හරි. ඔන්න ෆස්ට් වීක් එකේ ටාගට් එක. අවසාන දවස් 30 එසේ ප්‍රොජෙක්ට් එකේ ෆස්ට් වීක් එකේ ටාගට් එක. හරිද? පැහැදිලිද කතාව ගණන් කීයක් තියෙනවද අභ්‍යාස? ෆස්ට් වීක් එකට තියෙනවා අභ්‍යාස 13ක්. මේක හදලා අපිට පොතේ මේ කියන්නේ මොකද්ද මේ පාස් පේපර් පොතේ එළිය හදන්නේ. දෙවෙනි කොටස මේ එසේ කියන්නේ ඒකනේ. ෆයිල් එකකට දාලා හරිද? ෆයිල් එකකට දාලා පැහැදිලිද? පංචර් කරනවා නම් පංචර් කරලා හිල් කරනවා නෑ. හිල් කරනවා කියන්නේ එකමනේ. හරිද? කරන්න පුළුවන් ඕන දෙයක් කරේ. මේ ප්‍රශ්න ටික පිළිවෙලට මම ලියනවා මම පිළිවෙලට කරන්න පුළුවන් ඉන්න ඕන. පිළිවෙලට හදලා පැහැදිලිට දාලා ගේන්න අවදායිද 5 වෙනිදා එද්දි. ඒ සියලු දෙනාගේ මේවා ටික අක්කලා ටිකට සබ්මිට් වෙනවා. පැහැදිලිද? තේරුණාද? ඒ ෆයිල් ටික සතියක් හෝ දෙකක් ඇතුළත අපි සමීක්ෂණයකට බලලා ඒ කියන්නේ උත්තර ටික මේ ඔයාගේ මාකින් කරනවා කියලා හරි වැරදි බලන්නේ නැහැ. පාස් පේපර් එකත් එක්ක ඒ කියන්නේ මාකින් එකත් එක්ක අපි පොඩි කම්පෙයාර් කරලා බලලා තියෙනවා වැරදි තියෙන තැන් ටික පොඩ්ඩක් කපලා දාලා තියෙනවා. 100% කියන එක නෙමෙයි. ලකුණ ඉන්නේ මේක කපලා මෙතෙන් දෙන්නේ. අර ළමයි මම බලන්නේ එහෙමත් දානවා. මම කොහොමද නැහැ කියලා. ඒක කොමුන්ට පේපර් එක ආයෙ පාරක් බලන්න බැරුවේ. හරිද? ඒ හින්දා මේක නැවත සමීක්ෂණය කරලා ඔයාගේ තියෙන අඩුපාඩු ටික බලලා ගෙනත් දෙනවා. හොඳ මහත්තුරු ටික වගේ මේකේ ප්‍රශ්න ටිකට අදාළ පාස් පේපරේ තියෙන මාකින් එක බලාගෙන කොළවල ලියලා ගෙනත් දෙන්න. ඊට වඩා හොඳ ෆොටෝකෝපි කරලා ගෙනත් දෙන්න. හරිද? ගණන් දෙකක් හදනකොට තේරෙනවා බලනකොට තේරෙනවා මේ කොපි කරලා තියෙන්නේ කියලා. ඒක නොතේරෙන මමත් මෝඩෙක් නෙමෙයි අර ළමයිත් මෝඩෙක් නෙමෙයි. හරිද? ඒ හින්දා මෝඩ වැඩ කරන්න එපා. ඔයාටයි මේකෙන් කෙලවෙන්නේ. එනකොට මේක වීක් 4කින් සති 4කින් ඉවරයි. සති 4ක් වෙනකොට මම ඔයාට මේක ටික ඔක්කොම දාලා දෙනවා. ප්‍රීමියර් ටික ඔක්කොම මට පල්ලෙහාට සිලෙක්ට් කරලා පොඩ්ඩක් දෙන්න හදලා දෙන්න මට. ඒ කියන්නේ වීක් වලට බෙදලා මොකක් කරන්න ඕනද? සති 4ට බෙදලා පැකට් 4කට හදන්න මේක. හරිද? පැකට් 4ක් තිබ්බාම ඇති. සති 4කට ටාගට් එකට සාමාන්‍ය ගණන් එන්න පුළුවන් පුතේ 10ක් 15ක් 10ක් 15 10ක්
12 12 අවුරුදු දෙකයිනේ. සෙට් තුනක් වගේ පාඩම් තුනකින් වගේ කවර් වෙන්න. දැන් ඊළඟට එනවනේ මෙතනින් අපිට සෙකන්ඩ් එකේ ඉන්නේ මොනවද? අසම්පූර්ණ සටහන් ලබා කරනවා. හරිද? ඒ දෙකට තව එකතු කරන්න අන්තිම පාඩමකින් තමයි. ආයෝජන තියෙන. ඒකට හරිනේ. ඊළඟට මුදල් ප්‍රකාශන පොදු කාර්යක්‍රියා දෙවෙනි අනිවාර්ය ප්‍රශ්න සෙට් එකයි මොනවාද? පිරිවැය පරිමාලාව විශ්ලේෂණය. හරිද? එහෙම බෙදලා අපි එක හදාගමු. හරිද? ඒක මම සපෝට් එක දෙන්න. මේ තියෙන්නේ එසේ ප්‍රොජෙක්ට් එක සති 4යි අවුරුදු 6 පාස් පේපර් සියල්ලම කරන්න රෙඩි කරලා තියෙන්නේ. ලබන 5 වෙනිදා එනකොට ඔයාගේ යාළුවාටත් කියන්න මේ වැඩේ කරගෙන ඉන්න. මෙතනින් ඉස්සරහට ටික මම දැනුවත් කිරීම කරන්න. තේරුණාද? ෆයිල් එකක් හදන්න ඕන. එහෙන්න ෆයිල් වල ටික තියෙන්න ඕන. පන්තියේම ළමයින්ගේ. හරිද? මේ පළවෙනි වැඩේ. හරිද? දැන් අර පැය 6ට කරන්න දේවල් තියෙන්න බෑනේ. අඟහරුවාද දවසේ බදාදා දවසේ පැය 7ට 10කට තියෙනවනේ. කරන වැඩ මේ තියෙන්නේ. හරි? පැහැදිලිද? එහෙනම් ඔන්න මේ වැඩේ හරි. මම දැන් මේක ওই විදිහට තිබ්බා මේ ෆස්ට් වීක් එකේ වැඩේ ඉවරයි. තව පල්ලයට මේ මෙසේ අර හකුලවලා තියෙනවා. හරිද? MCQ ප්‍රොජෙක්ට් එක ලබන මාසේ. ඒ කියන්නේ ජුනි මාසේ පටන් ගන්න. මේක මේ මාසේ. මේ මාසේ සති 4ක් තියෙනවා. සති 4ට මේ ප්‍රොජෙක්ට් එක ඉවරයි. හරිද? කලබල වෙන්න එපා. දෙවෙනි එක අපේ දෙවෙනි වැඩේ. පන්ති යන දෙවෙනි ඒ කියන්නේ ඔයාලා දැන් කරගෙන යන එක. day planning book. මේකේ අපිට දැන් තියලා තියෙනවා 100. අපි දැන් මේක චුට්ටක් ෆ්ලෙක්සිබල් විදියට හදා ගන්නවා. දවස් 100ක් කියන්නේ මාස 3යි තියෙන්නේ ඔයාට. හරිද? මාස 3 මේ වෙනකොට ඔයා වැඩ කරපු ප්‍රමාණය අවංකවම පුතා කවුද චතුනි මේ අපේ සෙනුරි ඔය ටික බලනකොට පුතේ කොහමද පැය 7 කවර් වෙච්ච ඒවා තියනවද සාමාන්‍යයෙන් දවසට පැය 6? 6 කවර් වෙච්ච කට්ටිය අවංකව නිකන් ඒක බැලන්ස් කරගෙන ගියපු කට්ටිය නේද පැය 6 කට්ටිය. කො පැය 6 මේන්ටේන් කරපු අය අවංකව නෑනේ. හැමදාම නෙමෙයි මාසේ ගත්තාම මාසේ දවස් 10ක් 15ක්වත් පැය 6 මේන්ටේන් කරපුවෝ කීප දෙනෙක් ඉන්නවා. අනිත් චුට්ටක් අවංකව මේක අතුස්සන් දැන් 4 දෙනෙක් විතර අතිස්සුවට හරිය. එයා චුට්ටක් ඒ කට්ටිය පොඩ්ඩක් මේක අවධානය යොමු කරන්න. හරිද? මේකෙන් එහාට හරි. ඩේ ප්ලෑනින් බුක් එකේ මේ බලන්න. හරිද? මේක අවද්ද මැයි දින 30යි දිනකට පැය 6යි. පැය 6න් පටන් ගමු. මොකද ගොඩක් කට්ටිය ඇතරලා නැති දැන් 4යි ඉන්නේ. ඔයාලා මේක තව පැයක් වැඩි කරලා කරන්න ඕන. හරිද? කර ආපු කට්ටිය පැයක් වැඩි කරන්න ඕන. නොකරපු උන් ටිකට මේ කියන්නේ. ජුනි දින 30 මැයි 31යි නේද? 30යි දිනකට පැය 7යි. ඒක වැඩි වෙන්න පුළුවන් 8කට ඉස්සරහට. ජූලි දින 31යි දිනකට පැය 8 9 හෝ 10 බවට පත් වෙන මේක 10 තමයි ගන්නෙ. 9 ප්ලස්. හරිද? අවමය රකින්න වෙනවා. හරි මේක මේ දීලා තියෙන කාටද ඩේ ප්ලෑනින් බුක් එක මේක වැඩ කරපු අයට. හරිද? ඔමින්ද අලුත් අයට පටන් ගන්න අයට. හරිද? මේ පටන් ගැනීමක් කරන අයට. හරිද? බලන්න මැයි 1 සිට 15 දක්වා 1 සිට 15 දක්වා දින ගන්නවා. ඊට පස්සේ 15 සිට 16 සිට 31 දක්වා ජුනි 1 සිට 15 දක්වා 16 සිට 30 දක්වා ජූලි 1 සිට 15 දක්වා 16 සිට 30 දක්වා අගෝස්තු 1 සිට අවසන් වෙනකම්. මෙයාලගේ තියෙන අවසන් වෙනකම් අගෝස්තු 1 සිට අවසන් වෙනකම්. එයා රකින්න ඕන අඩුම 10 ප්ලස්. හරිද? මේ බලාගන්න මෙයා හදාගන්න. ඔයා මේ විදිහට ටයිමින් හදාගෙන වැඩ කරන්න. අද ඉඳලා වැඩ කරන්න. මේ ටයිමින් දෙන්නේ. හදාගන්න ටයිමින් මේක වෙන් කරේ
ඩේ ප්ලෑනින් බුක් එකේ ඉන්න අයගේ මේ වැඩ කරන ටයිම් ටිකනේ බෙන් කරලා දුන්නේ. මේ තියෙන්නේ ෆුල් එක. දැන් ඔය ඇතෑරලා තියෙන කට්ටිය දැන් ඇතෑරලා හිටියේ. මේකෙන් පටන් ගන්න. හරිද? දැක්කද කරපේ? දැන් අපි ගමු තර ෂීටිය මේකට. දැන් අපේ ජාතික වාලා. පුතේ එයා මේක 6ට කරලා මෙතෙන් වලට 7ට කරලා මෙතන 9 කරලා මෙතන අවසානයේ වලට 10 මිඩියන්න ඕන. හරිද? මෙතනින් මේ අද ඉඳලා වැඩ පටන් ගන්න කට්ටිය එයාට දවස් තව 5කට එක දවස් 20ක් තියෙනවා මේකට එන්ටර් වෙන්න. හරිද? ඔයාලා එන්ටර් වෙන්න දවස් 20ක් තියෙනවා. මම ඕනනම් මේකට උඩට දාලා දෙන්නම් ඒ දවස් 20. මෙන්න අප්‍රේල් අද කවද්ද 26 හරිද 30 27ද 8නේ 28 30 මේක පටන් ගන්නකො අද ගෙදර ගිහලා දෙකක් තුනක් තියා මේ දවස් දෙක තුන ඉස්සලා ගන්නකො බින්දුවෙන් පටන් ගන්නකො මේ දවස් දෙක තුනේ කෙලින්ම අද ඉඳලා අද පැය 6ක් ඕන මේක දුවන්න ඕන දැන් මෙලෝ වැඩක් කරලා නැහැනේ තරිදු මේකෙන් පටන් ගන්නකො පොඩ්ඩක් මේකවත් හරියට කරගන්න පැය දෙකක් තුනක් පටන් ගන්න පිය වෙනකන් මේක හරියට ගහලා තියාගන්න ඩේ ප්ලෑනින් බුක් එකක් කරා ඩේ ප්ලෑනින් බුක් එකේ ඉස්සලා දින ටික දාගන්න උඩින් පිටුවෙන් පිටුව දින ටික දාගන්න සුපුන් ඒ කියන්නේ අද දිනේ ඉඳලා පිටු ටික දාගන්න ඉස්සරහට දිනේ දාන්න තියෙනවනේ තව දින කියනක නෙවෙයි දිනේ දාන්න තියෙනවනේ ඒ දාන තැන ඔයා මොකද්ද හරියට මේක නෝට් කරන්න මේ දවස් ටිකේ පැය කීයක් කවර් වෙන්න ඕනද කියලා අර ටෝටල් ලෙවල්ස් කියලා තියෙන්නේ ඒක එළියෙන් දාගන්න මේ දාන කවර් වෙන්න ඕන දාන නැත්තම් ඔයාලට කවර් කරන්න හිතෙන්නේ නැහනේ මේ එක 15 දවස් ටිකේම දාගන්න පැය 4 9 plus 10 plus හරිනේ ඩේ ප්ලෑනින් බුක් එකේ වැඩ යන විදිය දන්නවනේ ඔයාලා ඒක ඇතුලේ මොනවද තියෙන්නේ ඔයා මේ වෙනකොට කරපු ඔක්කොම ටික තියෙනවා එතකොට මේ ෆයිල් උත් ඇටෙන්නේ ඒක ඇතුළේද ඔව් අනේ බල මැරලා ඉපදින්න පෙන් තව ඊට වඩා වැඩ කරන්න මේ ෆයිල් වල වැඩ ටිකක් යන්නේ ඔව් මේක ඇතුළට හැබැයි මේක ඇතුලේ accounting වලට අමතරව මොනවද තියෙනවද econ bs උත් තියෙනවා මේක ඇතුලේ තේරුණාද මේ හැමදාම යන වැඩේ හරි පැහැදිලිද කතාව කරුණාකරලා මේ පිටිපස්ස දුවලා දෙන්න මෙන්න මේ ටයිම් එකට බලන්න පුළුවන් කියන ඒවා චුට්ටක් අර විශේෂ කරලා බලන්න අඩු පැය තියනවා නම් ලොකුවට ලියන්න මෙතනින් පස්සේ එනකොට හම්බෙනකොට මේ අඩු පැය ඒ කියන්නේ දැන් යන්න ඕන වැඩ කරන ළමයෙක් නම් දැන් ඔයාගේ පොත්වල පැය 4-5 දැන් දුවපු කෙනෙක් ඉන්නවා කියන්නකො ඇවරේජ් එයාලා ගාව දැන් මේ මාසෙ ඉඳලා යන්න ඕන 6-7 යන්න ඕන හරිද ඔයා ගියපොට තියෙන කෙසෙනේ පැය 7ක් කවදාවත් ගන්න බැරි වුණා නේද හිනක් වෙනවා තව හරිද අර අලුතෙන් වැඩ කරන ළමයෙක් නම් මෙතන ඉඳලා හදා ගන්න. ඒකට වැඩ කරන්න වැඩ මේ accounting. econ bs මන් දන්නේ ඔසලයන් ඉල්ල ගන්න. හරිද? තේරුණාද? ඔය තියෙන්නේ දෙවෙනි වැඩේ. පොඩ්ඩක් ඉන්නේ ඉවර නෑ. හරිද? ඉවර නෑ. පන්තියේ ටයිමින් පේපර්ස් ලියනවා. ඒ පන්තියේ කතා කියන්නේ නෑ මම. පොඩ්ඩක් ඉන්න. තුන්වෙනි එක. හරිද? තුන්වෙනි එක. ඔයාට හම්බ ගන්න ඕන ආයතනෙන් ගන්න වෙනවා ඔයාට. ඒක ඇතුලේ ටාගට් පේපර්ස් පහක් තියෙනවා MCQ SQ ඒ කියන්නේ ෆස්ට් පාර්ට් essay ප්‍රශ්න. essay කියන්නේ ESY නේ SSY නේද? වැරදිද? ඉතින් ඒක ඩබල් කිව්වේ. ඒකක් කිව්වේ. කෑවා. ඒකනේ අපි මොඩර් කරන අනිත් එකකින් අහනවනේ. 5යි. හරිද? MCQ 50ක් මේ කියන්නේ මෙතන තියෙනවා කීයක්ද? මේවා 5යි කියලා කියන්නේ 50 5යි. කීයද? 250යි. රචනා අභ්‍යාස 6 ගානේ හම්බෙන්නේ 6ක් අභ්‍යාස තියෙනවා 5යි 6ක් නෙමෙයි නේද ඒක ඉන්නේ කැලි වලින් ගත්තාම 10ක් වෙනවා එක පේපර් එකට අයනු එක ගත්තාම 10ක් එන්නේ හරිද
100යි. MCQ 250යි එසේ 100ක් එනවා. අභ්‍යාස. පළවෙනි පොත. මේක මම 10ක එකක් තමයි ප්ලෑන් කරේ. 10ක ප්ලෑන් කරා මෙතරක් විතර පොතක් එනවා. ඔයාලගේ පාස් පේපර් පොත වගේ එනවා. චුට්ටක් අපි ඉස්සෙල්ලා පොඩි එකක් අරන් ඉමු මේක වැට්ටි කිව්වොත් මම ඉතුරු පහ දාලා දෙන්න. පළවෙනි මොඩියුල් පේපර්ස් ගත්තා. හරි පස්වෙනිදා කවුන්ටරේ තියෙනවා ඔයා ඒක ගන්න. මම තාම මේකේ කොස්ට් එකවත් තීරණය කරලා නැහැ කීයක් ඇයිද කියලා දන්නේ නැහැ. print කරාට පස්සේ තමයි මම කියන්නේ. මට මේ ලාභ උපයන්න පොත් ගන්න නැහැ වෙන කට්ටිය වගේ. මට මේ වැඩේ කරලා දෙන්න ඕනේ ඒකයි. හරිද? පැහැදිලිද? ඔන්න ඔයාලට දැන් මෙතනින් එහාට accounting වෙනුවෙන් මම පන්තියට අමතරව දීලා තියෙන වැඩ ටික. උගන්වනවට අමතරව මේකේ ගණන් හදනවට අමතරව සමාගම් වල එහෙම පාස් පේපර්ස් පන්තියේ හදනවට අමතරව සමාගම් වල එහෙම දැන් මෙතන එකට යනවනේ අන්තිම අවුරුදු 6 අර මුල් ඊට පස්සේ කලින් තියා 2013 ඉඳලා මේ 20 වෙනකන් දේවල් පන්ති ඇතුලේ හදන නෑ වෙනම පන්ති ඇතුලේ පාස් පේපර් පුට් එකක් හම් වෙනවා කල්ලු තම්බුණානේ පෞගේ තම්බුණානේ පොඩි පොතක් අර black and white cover තියෙන ඒක හම් වෙනවා මේ තියෙන්නේ එතනින් පස්සේවා හරි දැන් මේක ඔයාට ඕන කෙනෙකුට හරියට නෝට් කරගන්න නම් නෝට් කරගන්න ඔය තියෙන ඔයාට වැඩ කරන්න තියෙන ෂෙඩියුල් එක මේක තමයි ඩේ ප්ලෑනින් බුක් එක දුවන විදිය මෙයා බැරි පුළුවන් එක්කෙනා මෙයා බැරි එක්කෙනා ඇන්තනි තෝරගන්නේ මොකද්ද මේකද මේක අලුතෙන් පටන් ගන්න උන්ටනේ බා මේ පැය දෙකෙන් පටන් ගන්න තියෙන අදයි හෙට යනිද්දා ඊට පස්සේ පැය හතරකට යන්න තියෙන්නේ මේ දැනට වැඩ කරන්න ආපු අයට දැන් පියුමේ චමෝලේ පටන් ගන්න නම් මෙතනින් ඉඳලා පටන් ගන්න. දැන් මේක කවුද සවිත වැඩ කරේ නැහනේ. මෙතනින් ඉඳලා පටන් ගන්න. බලපන් මුන්දුත් පැය 10ට යනවා උඹටත් යන්න පුළුවන් මේක. මේක සුපර්වයිස් කරනවා අර දුන්නයි මම. ඩේ ප්ලෑනින් බුක් එක හැමදාම ගේන්න ඕන. ෆයිල් 3 හැමදාම ගේන්න ඕන. ඩේ ප්ලෑනින් බුක් එක ෆයිල් 3 හරිද? තේරුණාද? අනිවාර්යෙන් දැන් මේකේ සතියට යනවා මොනවද? essay project එකේ ෆයිල් ටික ඒක නම් මේක ඇතුළේම තමයි තියෙන්නේ. මේ ටික හැමදාම ගේන්න ඕන. ගේන්න අමාරු නම් අස්සෙක්වත් ගන්න නැත්නම් හරකෙක්වත් ගන්න කරේ තියන් ඉන්න කියලා ගේන්න. හරිනේ. ඈවරයි තේරුණා? දෑවරයි තේරුණාද? තුන් ඈවරයි තේරුණානේ.